ඔන්න ඉතින් අද වීඩියෝ එක පිරිසිදුව ඉන්න කැමති අයට. ඉතින් අපි බලමු අද කුස්සිය භාජන කොහොමද පිරිසිදු කරගන්නේ කියලා. ඒ වගේම අපි පාවිච්චි කරන ලිප, අපේ සින්ක් එක, ඒ වගේම ඇල්මීනියම් භාජන මේ බලන්න කොච්චර අපි මේක හොදලා තිබ්බත් මේ වගේ ඇල්මීනියම් භාජනවල පැල්ලමක් තියෙනවා. ඉතින් අපිට මේක අරගන්න පුළුවන් අපි පාවිච්චි කරන සබන් එකට විනාගිරි ටිකක් එකතු කරගත්තාම ඒ වගේම උණු වතුර ටිකකුත් දාලා මේක කලවම් කරගත්තාම හොඳ සබම් පෙන ගතියක් එනවා. ඒ වගේම තමයි මේ පැල්ලම් ඔක්කොම ගිහිල්ලා අර සුදු පාටට වගේ බැඳෙන්නේ සමහර වෙලාවට වතුරේ තියෙන ඉතාලියෙන් නම් මේ කල්කාරි කියලා කියනවා. අර කැල්සියම් තට්ටුවක් වගේ එකක් බැඳෙනවා. ඉතින් ඒවා ඔක්කොම මේ විනාගිරි සබනුයි එකට එකතු කරගත්තාම මේ හොඳට අතුල්ලපුවාම යනවා. ඉතින් ඒ වගේම තමයි පිළිගඳ එහෙම තියෙනවා නම් ඒ ගතියත් යනවා, ඒ ගඳත් යනවා. හරි නැවුම් සුවඳක් එනවා මේ භාජනවල. ඒ වගේම හරි ලස්සන දිස්නයක් එනවා අලුතෙන් ගත්තා වගේ. අපිට මේක හොද ගන්න පුළුවන්. ඉස්සෙල්ලම අපි මේක හොද සබන් දාලා හොදලා ඊට පස්සේ හොඳ තෙත රෙදි කෑල්ලකින් පිහලා ඉවර වෙලා නැවතත් වියලිච්ච රෙදි කෑල්ලකින් අපි දැම්මම හරි ලස්සන දිස්නයක් අපිට දැක ගන්න පුළුවන්. ඉතින් මේ පේන්නේ මේ මීට කලින් හොදපු භාජනය. නමුත් දැන් දෙවෙනි පාර මම මේ වලට හොදලා පෙන්නන්නේ. ඒක හරි ලස්සනට දිලිසෙන්න එනවා. වෙන බෙහෙත් වර්ග නැත්නම් වෙන ඩිටර්ජන්ට් වර්ග අපිට පාවිච්චි කරන්න ඕන වෙන්නේ නැහැ. මේ විදිහට අපි හොදගත්තාම මේක අපේ අත්වලටත් කිසිම අනතුරක් සිදු වෙන්නේ නැහැ. සමහර කිමිකල් වර්ග අපේ අත්වලට හොඳ නැහැනේ. එහෙනම් ඉතින් ඕගොල්ලොනුත් මේ විදිහට හොදලා බලන්න.